වෙලක් වැඩි මෙයා ටිකක් ඉස්සෙල්ලා විශාල කරලා දුන්නා විශාල වෙච්ච එක්කෙනා මෙයා නැවත අල්ලලා විශාල කළා. දැන් ඒතර වැඩි විශාලනයක් හම්බ වෙනවා. ඔය සමහරු මම මේ වගේ තැනක ඇහැ අඳින එකටත් යම් යම් චෝදනා කරන අය ඉන්නවා. හරි. ඔය ඇහැ ඇඳලා තියෙන තැන වැරදීනේ. ඇහැ තියන්න ඕනි ප්‍රධාන අක්ෂය උඩනේ. මේ බලන්න. සංයුක්ත අන්වීක්ෂයක දැන් අන්වීක්ෂ බටේ මෙහෙම තියද්දී ඇත්ත අපි ඇහැ මෙහෙ තියන්නේ හරි. අන්වීක්ෂ බටේ මෙහෙම තියෙනකොට ඇහැ මෙහෙ තියෙන මේ. ඇහැ තියන්නේ මෙහෙ තමයි. ඇහැ තියන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ මේ ප්‍රධාන අක්ෂය ඔස්සේ තමයි ඇහැ තියන්නේ. ඇයි මම මෙහෙම ඇන්දේ? දැන් මට ඕනනම් පුළුවන් ළමයි මේ කිරණ දෙක මෙහෙම ගෙනල්ලා ඔය ප්‍රධාන අක්ෂයේ ගාවටම ගෙනල්ලා මේ හරියට ඇවිල්ලා ඇහැ මෙහෙම තියන්න. දැන් මොකද අවුල? අපි අර මතකද කතා කරගත්තා ප්‍රකාශ උපකරණවලදී අවසාන කාචයට කිට්ටුවෙන් ඇහැ තියෙන නිසා නිකන් හිතන්නකෝ ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි අන්වීක්ෂයකින් සම්මේ මොකද චලාන්වීක්ෂය මතක් කරගන්නකෝ. චලාන්වීක්ෂයෙන් බලනකොට මෙහි ගව්වක් විතර ඈතින් තියලා කොහොම බලනද බටේ ඇතුලේ? නෑ මේ බටේට මෙතනට ඇහැ තියලා බලන්නේ නේ. ඒ කියන්නේ මේ කාචයේ ගාවටම ඇහැ තියලා බලන්නේ. ප්‍රැක්ටිකලි බලනකොට එහෙම තමයි. නෝ දැන් මේ කිරණ සටහනේ මම මේක ගොඩාක් මෙහෙම මේ ප්‍රධානාක්ෂයේ මුණ ගැහෙනකන් ඈතට ගත්තොත් එහෙම ඇහැ කාචයෙන් ඈතට යනවා. ඉතින් එතකොට ළමයි තේරුම් ගන්න අර ඇහැ තියන්නේ කාචයට කිට්ටුවෙන් අපි අර දුරවල් එහෙම ලකුණු කරනකොට මේ කාචේ ඉඳන් දුරවල් ලකුණු කරන්න ඕනේ ඒ මතවාද බිඳෙනවා. දක්ෂ ළමයි කහන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එතකොට ප්‍රැක්ටිකලි අපි ඇහැ මෙහෙම ළඟින් තියන්නයි අපි ඇඳපු කිරණ සටහනේ මේක මෙහෙම ඈතට එන්නයි හේතුව මොකද්ද? ඉතින් හේතුව ඔයගලන්ට තේරෙන්න ඉපෑ. මොකද හේතුව? අපි ඇන්දේ සම්පූර්ණයෙන්ම විකෘති කරපු රූපයක්. මේ වස්තුව බලන්න අන්වීක්ෂ මොකටද මේක හොඳට ඇහැට පේනවනේ. ළමයි අන්වීක්ෂ වලින් බලන්නේ හරියම පොඩි ඒවා. මේක කොට කරන්න මේ කොට කරන්න ගොඩාක් පොඩි වස්තුවක් බවට මේක පත් කරන්න. එහෙම පත් කරනකොට ඔයගලන්ට පේනවද මේ කිරණත් තව මෙහෙට ඉස්සෙනවා. මේ කිරණ ඉස්සෙනවා. එතකොට මේවා මෙහෙම ළඟින් මේ කාචයේ ළඟින් මේ කිරණ සෙට් එක යන්නේ. එතකොට අපිට ඇහැ මේ හරියට ගේන්න පුළුවන් ප්‍රධාන අක්ෂය ගාවම. එතකොට මේ සම්පූර්ණයෙන් විකෘති කරපු රූපයක් අපි ඇඳලා තියෙන නිසායි මේ ජරමරය වෙලා තියෙන්නේ. ප්‍රැක්ටිකලි අපි අන්වීක්ෂ වලින් බලන්නේ පොඩි දේවල්. ඒවා තේරුම් ගන්න. මේ අපි කතාව විශාල කරලා රූපය සම්පූර්ණයෙන් විකෘති කරලා ඇඳලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට තේරෙනවා මේ විකෘති කරපු රූපේ මම මෙහෙම ඇහැ පිහිටවන එක සාධාරණ නෑ. ඉතින් එතකොට හරියට අවබෝධයක් තියෙන එකෙක් නම් අම්මෝ ඔය ඇහැ ඇඳලා තියෙන තැන වැරදි. ඇහැ තියන්න ඕනි ප්‍රධාන අක්ෂය උඩනේ. ඒ බයිලා ගහන්නේ හරි. අවබෝධයක් තියෙන කෙනෙක් නම්. බටේට යටින් ඇහැ තියන්නේ ඒක හරි අපි දන්නවා ඒක හරි. හැබැයි අපි මෙහෙම අඳින්නේ ඇයි කියන එක තේරුම් ගන්න. නැත්නම් අර ඇහැ කාචයට කිට්ටුවෙන් තියනවා කියන එක මේ රූප සරහනේ අපිට පෙන්වන්න බැරි වෙනවා. ඒක තේරුම් ගන්න. දැන් හරි. මොකක්ද හරි? මොකද්ද මම මේ ඇන්දේ? සංයුක්ත අන්වීක්ෂයක ක්‍රියාකාරීත්වය පෙන්වන කිරණ සටහනක්. ළමයි මාතෘකාවේ තියෙන්නේ මොකද්ද? සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුව. මම මේ ඇන්දේ සංයුක්ත අන්වීක්ෂයේ සාමාන්‍ය සීරුමාරුවේ කිරණ සටහනද? නෑ. ඇයි නැත්තේ? තාම එක දෙයක් මම මාක් කරලා නැති නිසා. ළමයි මේක සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේ කිරණ සටහන වෙන්න නම් මේ අවසාන ප්‍රතිබිම්බය තියෙන්න ඕනි කොහෙද? නිරීක්ෂකයාගේ අවිදුර ලක්ෂේ. ඒ කියන්නේ මෙන්න මේ දුර විෂද දෘෂ්ටියේ අවම දුර කියලා මාක් කළාට පස්සේ තමයි මතකනේ ඉතින් දුර මාක් කරන්නේ කොහින්දන්ද? ඇහි ඉඳන් නෙමෙයි කොහින්දන්ද? ඇහැට ළඟම කාචේ ඉඳන්. මෙන්න මේ දුර විෂද දෘෂ්ටිය අවම දුර කියලා මාක් කළාට පස්සේ තමයි ඔන්න මේ කිරණ සටහන මොකක් බවට පත් වෙන්නේද? සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේ කිරණ සටහන වෙන්නේ. එහෙනම් පේනවද මේක ලකුණු කරන එක හරි වැදගත්. මේක ලකුණු නොකළොත් මොකද වෙන්නේ? මේක නිකන් සංයුක්ත අන්වීක්ෂයක ක්‍රියාකාරීත්වයේ පෙන්න